දැන් අපිට නිතර ඕන වෙන එකක් තමයි විද්‍යාගණිතයේදී ඔය A ධන B වල වර්ගය කියන්නේ. වර්ගායතය වර්ගය නිතර ඕන වෙනවා. කොහොමද මේක අපි ලියාගන්නේ? මේක හොඳට දැනගන්න ඕන. මොකද මේක ප්‍රස්ථාර ගානට ගියාම ප්‍රස්ථාර ගාන විතරක් නෙමෙයි මේක වර්ගඵල ගානේ කොටස් වලදී අපි එද්දි කියන්න මේක හදන විදියක් තියෙනවා. මේක හදාගත්තම අපිට ගණන් හදන්න ලේසියි. මොකද වර්ග පූර්ණය කරනවා කියන එකට මේක ඕනේ. ඒතර මේක දැනගන්න ඉන්න ඕනේ. හරි. මේක කරන්නේ මෙයාගේ වර්ගය ගන්නවා. ඒ වර්ගය ධන මේ දෙන්නව ගුණ කරනවා. මේ දෙන්නව ගුණ කරනවා. හරි. ඒ වර්ගයේ මේ දෙන්න ගුණ කරලා AB නේ. එයාව දෙකෙන් වැඩි කරනවා. 2 AB ධන මෙයාගේ වර්ගය B වර්ගය. හරි. මේක තමයි මේක ප්‍රසාරණය කරලා ලියපුවම තියෙන්නේ. හරි. මොකද දැන් මේක ප්‍රසාරණය කරන ලියන්න අපි කලින් ඉගෙන ගත්තනේ A ධන B කියන කෙනානේ මේ ඉන්නේ. මේ ඉන්නේ යා. හරි. ලියපුවම එකපාරම මේ විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නැත්තම් මෙයාව ලියාගෙන ඔයාලා ලියලා ඉන්නත් පුළුවන්. හරි. ඒකින්ද අපි මේ එන්න පාර කෙටි කරගන්නවා. හරි. එතකොට දැන් මෙයා මෙයාගෙන් වැඩි කරා. A වරක් A ධන B. හරි. ධන B වරක් A ධන B. අර ක්‍රමයටම එකින් එකට අපි මේ යන්නේ. හරි. මෙතන එනවා A වර්ගය ධන AB ධන B වර්ගය ධන AB ධන B වර්ගය. හරි. AB වර්ගය ධන 2AB ධන B වර්ගය. හරි. දැන් මේකේ A ඍණ B වල වර්ගය ආවොත් එන්නේ A වර්ගය ඍණ 2AB ධන B වර්ගය. හරි. මේක ඔයාලා හදලා බලන්න. මේක ලියා ගන්න A ඍණ B කියලා ලිව්වා. ඕක A වරක් A ඍණ B ඍණ B වරක් A ඍණ B. හරි. මේ ඍණ ධන වෙලා මෙතන ධන එනවා. හරි. ඔන්න ඕක අරගෙන තමයි මෙන්න මේක අපි හදා ගන්න ඕනේ. දැන් මේක ආයෙ ලියලා ඉන්න x ධන 2 වර්ගය x ධන 2 වර්ගය කියලා ලියන්නේ නැහැ. මෙයාගෙම x ධන 2 වැඩි කිරීම x ධන 2. මොකද්ද? මෙයාගේ වර්ගය. හරි. ධන. මෙතන ධන නම් ධන. දෙන්න වැඩි කරා 2x. වැඩි කරා 2කින් 4x. ධන මෙයාගේ වර්ගය 4. හරි. මෙන්න මේ අපි එකපාර ලියනවා. නැත්තම් මේ විදිහට ලියාගෙන මෙහෙම ලියාගෙන මෙතනින් මෙතනට එන්නේ නැහැ. අපි එකපාර මේක ලියන්නේ දැන් පුරුදුයි. හරි. ඒ පුරුදු එක තමයි මෙතනින් කරන්නේ. මේ ගණන් පහක් හැදුවයි කියලා මේක පුළුවන් වෙන්නේ නැහැ. හරි. මේ කියන්නේ එකින් එකට එක පෙළට මේ ගැළපීම තමයි පෙන්නන්නේ. ඒතකොට මේවා ඔක්කොම ඕනේ. ඒකින්ද මේ ඔක්කොම වල ගණන් ටික හදන්න ඕනේ. හරි. y වර්ගය ඍණ මෙයා වෙන 3y වැඩි කරනවා 2කින් 6y ධන මෙතන ඍණ තිබුණායි කියලා ඍණ වෙන්නේ ධන 9. හරි. මෙතන මෙයාගේ වර්ගය කියන්නේ 3 වර්ගය 9යි. b වර්ගය. දැන් මේවා අපි උගන්වනවා දර්ශකවලදී අපි උගන්වලා තියෙනවා 3යි b වල වර්ගය කියලා කියන්නේ මෙයාටත් වර්ගයයි තියෙනවා මෙයාටත් අය වෙනවා. සමානයි 3 වර්ගය b වර්ගය. ඒක සමානයි 3 වර්ගය 9යි. මෙතන b වර්ගය. එතකොට මේ වර්ග ටික දැනගෙන ඉන්න ඕන. 2 වර්ගය, 3 වර්ගය, 4 වර්ගය, 5 වර්ගය ඕවා දැනගෙන ඉන්න. මොකද අපි නම්බර්ස් වලදී ඔක්කොම කතා කරලා තියෙනවා. හරි. මේ බීජගණිතයට එද්දී ඒ ටික දැනගෙන තමයි මෙතනට එන්නේ. ඒ ටික දන්නේ නැත්නම් ආයෙ ගිහිල්ලා බලලි ඉවරලා ඒ ටික කරගන්න ඕන. හරි. 9 වර්ගයේ ධන මේ දෙක වැඩි කරනවා 6යි b වැඩි කරනවා 2කින් 12යි b ධන 4. හරි. මෙයාගේ වර්ගය. මෙයා බලන්න. මෙතන මෙයාගේ වර්ගය. ඒ කියන්නේ 3 වර්ගයේ 9යි p වර්ගය. 9යි p වර්ගය ධන මේ දෙන්නයි ගුණිතය 3 වරක් 4 12යි pq නේ කලින් අපි ඔක වැඩි කරානේ කලින් මතක ඇති අපි වැඩි කරා 3යි p 4යි q වැඩි කරලා ගත්තා. එතකොට 12යි pq ඒක දෙකෙන් වැඩි කරනවා 24යි pq ඊට මේකේ වර්ගය ධන 4 වර්ගයේ 16යි q වර්ගය. දැන් මේක මම මෙතනට එකපාරම ලියපුවම කාට හරි කියන්න පුළුවන් කොහොමද එහෙම එකපාර ලිව්වේ කියලා රිවර්ස් කරලා වීඩියෝ එක බලන්න මේ වැඩි කරපු විදිය කියලා තියෙනවා. හරි. ඒක කියලා තමයි මෙතනට ආවේ. මොකද මෙතනට එකපාරම ආවේ නැහැ. මොකද අතන අර ගණන් සෙට් එක හැදුවට පස්සේ තමයි මේක මෙහෙම පුළුවන් වෙන්නේ.
ඒකින්ද ඒ කියන්නේ මේ ඔක්කොම බැඳිලා තියෙන්නේ ඒ මේ පෙළට ගියාට පස්සේ මේ ටික පුළුවන් වෙනවා. එකින් එකක් හරි බැරි නම් කලින් එක බලන්න. හරි. ඒතර මේක බලන්න. දැන් බලන්න මෙයාව ගන්න. මෙයාගේ වර්ගය. ඍණ 5යි m වල වර්ගය. ඍණ 5 වර්ගය ඍණ 5 වැඩි කිරීම ඍණ 5 කියලා කියන්නේ ධන නෙන්නේ. ධන ඉලක්කමක් එන්නේ. හරි. මෙයාගේ වර්ගය. අපි කියමු ඍණ 5යි වර්ගය කියලා කියන්නේ ඍණ 5 වැඩි කිරීම ඍණ 5. ඍණයි ධන 25යි. ධන 25යි. හරි. එතකොට 25යි m වර්ගය. හරි. දැන් බලන්න ඍණ 5 වැඩි කිරීම 6. ඍණ 6. ඍණයි ධන 30යි. ධන 30යි. mn 30 දෙකෙන් වැඩි කරනවා ධන 60යි mn. හරි. ඍණ 6යි n වල වර්ගය. ආයෙත් මේ වගේමයි. ඍණ 6 වැඩි කිරීම ඍණ 6 කියලා කියන්නේ 36යි ධන 36යි n වර්ගය. ඇයි n ගෙත් වර්ගය එනවනේ. මෙතන m ගෙත් වර්ගය එනවා. හරි. 36යි n වර්ගය. දැන් මේක බලන්න මෙන්න මේකම තමයි 5යි m ධන 6යි n ගේ වර්ගය ගත්තත් එන්නේ. ඕකම එන්නේ. මේක වැඩි කරාම 25යි m වර්ගය ධන 30යි 60යි මේ දෙක වැඩි කරාම 60යි mn ධන 36යි n වර්ගය. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මෙන්න මේ ඍණාගේ මෙතනින් එළියට ගත්තොත් ඍණ එකේ වර්ගයක් නෙන්නේ. මෙතනින් ඕක එළියට ගත්තොත් මේක අපි උගන්වනවා. හරිද? ඍණ එකක් එළියට ගන්නවා. ඍණ එකවරක් 5යි m ධන 6යි n කියලා ලියලා ඔන්න ඕකේ වර්ගය ලියන්න පුළුවන්. හරිද? ඕකේ වර්ගය ලියුවේ. ඕකේ වර්ගය ලියලා මේ වර්ගයේ දර්ශක වලින් මෙයාටත් දානවනේ. ඍණ එකේ වර්ගය වරක් 5යි m ධන 6යි n වල වර්ගය. දැන් බලන්න මේකේ වර්ගය කියලා කියන්නේ ධන එකයි. ඒතර මේ කියන්නේ මෙයාම තමයි. හරි? දැන් මෙතනට එන්න ඕනේ. 60යි. yes 60යි mn. හරි. යමු දැන් ඊළඟ ස්ටෙප් එක අපි එකින් එක ඉන්නේ බීජ ගණිතයේ උඩට නැගගෙන යන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි වර්ගජ ප්‍රකාශන වල සාධක. දැන් මේ සාධක දාන්න තියරි එක කිව්වොත් මෙහෙම උදාහරණයක් ගමුකෝ. තියරි එක මේකේ සාධක දාන්න ක්‍රම 4යි තියෙන්නේ. එන්න පුළුවන් ආකාර 4යි. ඒ 4 කතා කරොත් අපි උදාහරණයකට පළවෙනි ආකාරය මෙහෙම එනවා. x වර්ගය ධන 5x ධන 6 කියලා ගමු. පළවෙනි ආකාරය. ඒ කියන්නේ මෙතනත් ධන මෙතනත් ධන. දැන් මොකද කරන්නේ? මෙයා වැඩි කරනවා මෙයාගේ. වැඩි කරාම මොකද වෙන්නේ? 6යි x වර්ගය. මෙතන ධන එන්නේ. හොඳට බලන්න මෙතන ධන. මෙතන ධන ආවොත් අනිවාර්යයෙන්ම මේව කඩන සාධක දෙක එකතු වෙලා තමයි මෙයා වෙන්නේ. එක්කෝ ධනව එකතු වෙනවා නැත්නම් ඍණව එකතු වෙනවා. දෙකයි. හැබැයි මෙතන තියෙන ධන නම් මේ දෙන්නම ධනව තමයි එකතු වෙන්නේ. ඔන්න කතාව හොඳට බලා ගන්න ඕනේ. මෙයා වැඩි කරා මෙයාගෙන් 6x වර්ගයේ ධන. එක්ක මේ සාධක දෙකම ධන නැත්නම් දෙකම ඍණ. හරි. දෙකම ඍණෙන් එකතු වෙලා හරි ධනෙන් එකතු වෙලා හරි තමයි මෙයා හැදෙන්නේ. මෙතන ධන නම් හැබැයි මෙතන තියෙන ධන නිසා මේ දෙන්නම ධන වෙන්න ඕනේ. හරි. දෙන්නම ධන වෙන්න ඕනේ. එතකොට දෙන්නම එකතු වෙලා 5 හැදෙන්න නම් 6 සාධක අපි කියතොත් 6 වරක් එක ගත්තොත් එකතු වෙලා හැදෙන්නේ නැහැනේ. මේක 3 වරක් 2. හරි. එතකොට දැන් මේ සාධක ටික 6 චක්‍රේ ඔය කතන්දර ටික මේවලදී උගන්වලා තියෙන්නේ. දැන් ඒක ඉගෙනගෙන තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ආයේ මෙතනදී අරක බලා ගන්න ඕනේ මේක පුළුවන් නැත්නම්. මේක අමාරු නම් අරක බලන්න ඕනේ. හරි. එතකොට මේක දැම්මා x වර්ගය ධන 3x ධන 2x ධන 6. මේ දෙන්නම ලිව්වා. x ගේ සාධක කියලා ලිව්වා. දැන් පොදු සාධක එළියට ගන්නවනේ අපි. නේ. x එළියට ගත්ත මේ දෙන්නගේ. හරි. x ධන 3යි. මෙතනින් ධන 2 එළියට ගත්තා. x ධන 3යි. දැන් බලන්න මේ වගේ කතන්දර නේද මේ අපිට මේක හෙව්වා නේද අපි කලින් මෙන්න මේ වගේ ඒවා දීලා මේක හදාගත්තා නේද? අනිත් පැත්තට මේ රිවර්ස් එකට යන්න. හරි. මේ දෙන්නගෙන් බලන්න x ධන 3 පොදුයි. හරි. x ධන 2යි. මෙයාව දීලා මෙයාව ගත්ත නේද අපි? හරි. දැන් බලන්න මෙයා දීලා ඉවරලා මෙයාව අහනවා. මේ තියෙන්නේ පළවෙනි ආකාරය. හරි. දැන් බලන්න දෙවෙනි ආකාරය. දෙවෙනි අවස්ථාව වෙනවා x වර්ගය ඍණ
5x ධන 6. හරි. දැන් මේකෙදි ධන මෙයාගෙන් වැඩි වුණාම එන්නේ ධන 6x වර්ගය. එතකොට සාධක දෙක දෙකම ධන දෙකම ඍණ. මෙයා ඍණ නිසා දෙකම ඍණ. එතකොට එකතු වෙලා හැදෙන නිසා මෙයා 3යි 2යි. හරි. x වර්ගය ඍණ 3x ඍණ 2x ධන 6. හරි. එහෙනම් සාධක ලියාගත්තා. x එළියට ගත්තා. x ඍණ 3යි. ඍණ 2 එළියට ගන්න. දැන් බලන්න. දැන් මෙයාගෙන් වැඩි වුණාම මෙයා වෙන්නේ බේ. x වර්ගය ඍණ 3යි. දැන් මෙතන ඍණ 2 එළියට ගත්තේ. ඍණ 2 එළියට ගත්තා නම් හරි. x දාපුවම x වැඩි වුණාම 2x එනවා. හැබැයි මෙතනට ඍණ දැම්මොත් තමයි ධන 6 එන්නේ. මෙයා ඍණනේ. ඍණ 3යි. 3යි x ඍණ 2යි. හරි. මේ තියෙන දෙවෙනි ආකාරය. දැන් තුන්වෙනි ආකාරය බලමු. එකම උදාහරණයක් මම ගත්තේ පැහැදිලි වෙන්න ඕන හින්දා x වර්ගය ධන 5x ඍණ 6. දැන් බලන්න. මෙයාගෙන් වැඩි වුණාම එන්නේ ඍණ 6යි x වර්ගය. ඍණ ආවොත් එකක් ධන සාධක එකක් ධන එකක් ඍණ අනිවාර්යෙන්ම. හරි. ධන ආවොත් දෙකම ධන දෙකම ඍණ. මෙයා ධන නම් දෙකම ධන. මෙයා ඍණ නම් දෙකම ඍණ. ඍණ ආවොත් එකක් ධන එකක් ඍණ. එතකොට දැන් මේකේ මෙතන ධන තියෙන හින්දා ලොකු එක්කෙනා තමයි ධන. ඒක මෙතන ඔලුවට දාගන්න. එකක් ධන එකක් ඍණ. මෙතන ධන තියෙනවා ලොකු එක්කෙනා ධන. එතකොට 6 හැදෙන්නේ 6 වරක් එක. මෙයා 6යි මෙයා 1යි දැන්. හරි. එතකොට ලොකු එක්කෙනාව දානවා මෙතන. x වර්ගය. දැන් මේ දෙන්න එකතු වුණාම 5ක් එනවා. ධන 6යි x ඍණ x ඍණ 6. x එළියට ගත්තා. x ධන 6යි. ඍණ 1 එළියට ගත්තා. දැන් බලන්න ඍණ 1 එළියට ගන්න. මේ දෙන්නයි ඍණ 1 එළියට ගන්න. නේ? පොදු තියෙන්නේ පොදු නෑනේ. දැන් බල ඉන්න බෑ. පොදු නෑ කියලා මෙතන 1 තියෙනවා. 1 එළියට ගත්තා ඍණ. එතකොට x ආයි ඍණ 6 දෙන්න නම් ධන 6යි. හරි. x ධන 6යි. x ඍණ 1යි. හරි. ගණන් ටික හදාගෙන යද්දි මේක පුළුවන් වෙනවා. හරිද? ඒක තමයි මේ පැහැදිලි කරන්නේ මේ ක්‍රමවේදය. මේ තියෙන හතරවෙනි අවස්ථාව x වර්ගය ඍණ 5x ඍණ 6. මේකෙත් මෙයා වැඩි කරාම ඍණ 6යි x වර්ගය. සාධක බෙදුවොත් එකක් ධන එකක් ඍණ. එතකොට මෙයා ඍණනේ. එහෙනම් ලොකු එක්කෙනා ඍණ 6යි 1යි. මේ සාධක කඩා ගන්න ඕන මොකද මෙයා එන්න මේ දෙන්න අඩු වෙලා තමයි එන්නේ. හරි? ඒතර ලොකු එක්කෙනා ඍණ වෙන්න ඕනේ මෙයා ඍණ වෙනවා. ඒතර x වර්ගයේ ඍණ 6යි x ධන x ඍණ 6. ඊට x එළියට ගත්තා x ඍණ 6යි ධන 1 එළියට ගත්තා x ඍණ 6යි. දැන් මේ වලදී බලන්න මේ සංඛ්‍යාවේදී එක තමයි එළියට ගන්න තියෙන්නේ. හරි? මේක තමයි හදන ක්‍රමය. x ඍණ 6 x ධන 1. හරි. ඔන්න ඕක තමයි ක්‍රම 4. දැන් තියරි එක මේක. දැන් බලන්න මේ ගණන් පහක් තියෙනවානේ. මෙයා වැඩි කරා මෙයාගේ. මේක පළවෙනි ආකාරයනේ. බලන්න. මෙයා වැඩි කරා මෙයාගේ. 8යි x වර්ගය ධන. ඒ කියන්නේ මේක හැදෙන්නේ සාධක දෙකක් එක්ක ධන එක්ක දෙකම ධන දෙකම ඍණ. මෙයා ධන නම් දෙකම ධන. ඒතකොට මේක හැදෙන්නේ සාධක කඩාගත්තොත් 4 වරක් 2 8යිනේ. මෙයා කරන්න පුළුවන් නේ. 6 හැදෙනවා 4 වරක් 2 8යි. 4යි 2යි. x වර්ගය ධන 4යි x ධන 2යි x ධන 8. මෙතනින් ගත්ත x එළියට x ධන 4යි. ධන 2 ගත්තා x ධන 4යි. හරි? ටිකක් එළියට ගත්තම මෙයාගෙන් දෙයක් එළියට ගත්තම x එනවා. මෙයාගෙන් දෙයක් එළියට ගත්තම 4 එනවා. නේ? එළියට ගන්නවා කියලා 8 2කින් බෙදනවානේ. හරි? ඒතර x ධන 4යි. x ධන 2යි. right? පොදු සාධක එළියට ගැනීම සම්බන්ධයෙන් අපි කරලා තියෙන්නේ. පොදු සාධක එළියට ගන්න එක කරලා තියෙන්නේ. එතකොට මේ මම මෙතන එකපාරම මෙතනින් එළියට ගද්දි එතන පොදු සාධක ඒ කතන්දර ටික කරලා තියෙන්නේ. මෙතනට එද්දි පොදු සාධක ගැන දන්නේ නැත්නම් පොදු සාධක ගිහිල්ලා බලලා ඉවරලා ඒක කරගන්නවා. හරි? දැන් බලන්න මේක. මෙයා වැඩි කරනවා මෙයාගේ. 15යි a වර්ගයේ ධන. දෙකම ධන දෙකම ඍණ. මේකේ හැටියට මෙයා ඍණ නිසා
මෙයා දෙකම ඍණ. 15 8 එන්නත් ඕන 15 හැදෙන්නත් ඕන වැඩි කරාම කීයද? 5යි 3යි. 5යි 3යි. a වර්ගයේ ඍණ 5යි a ඍණ මෙතන සාධක ගත්තම මේ 8යි ඒව තමයි සාධක දෙකට කඩන්නේ. හරි? ඒ කියන්නේ 5යි ඍණ 5යි a එන්නේ. හරි? 3යි a ධන 15. a එළියට ගත්තා a ඍණ 5යි. ඍණ 3 එළියට ගත්තා. මෙතන බලන්න ඍණ 3ක් වෙන a එනවා. මෙතන ධන 15 වෙන්න නම් මෙතන අනිවාර්යෙන් ඍණ 5යි. a ඍණ 5යි. a ඍණ 3යි. හරි? ඔන්න ආවා. බලන්න මේක. කීවෙනි ආකාරයද? තුන්වෙනි ආකාරය. මෙයාගෙන් වැඩි කරා. කීයද? ඍණ 20යි p වර්ගය. සාධක දෙකයි. එකක් ධන එකක් ඍණ. අපි දන්නා මෙතන ඍණ આવොත් එකක් ධන එකක් ඍණ. 20 හැදෙන්න ඕන වැඩි කරාම මෙතන එක එන්නත් ඕන p එන්නත් ඕන. එහෙනම් 4 වරක් 5 කියලා තේරෙනවානේ. මෙතන ධන නම් ලොකු එක්කෙනා එන්නේ ධන. 5යි 4යි. p වර්ගය ධන 5යි p ඍණ 4යි p ඍණ 20. p එළියට ගත්තා. p ධන 5යි ඍණ 4 එළියට ගත්තා. පොදු සාධක p මෙතන ඍණ 4 එළියට ගත්තේ ධන 5යි. මොකද මෙතන ඍණ 20 එන්න නම් මේක වැඩි වුණාම ඍණ 20 වෙනවා ධන 5ක් දාන්න. ඒක p ධන 5 පොදුයි. ආයෙනවා p ඍණ 4යි. හරි. දැන් බලන්න මේක. මෙයාගෙන් වැඩි වුණාම a එන්නේත් අර තුන්වෙනි ආකාරයනේ. ඍණ 21යි n වර්ගය. නේ? එතකොට එකක් ධන එකක් ඍණ. ධන එකක් ඍණ. හරි. ලොකු එක්කෙනා ධන 21 හැදෙන්නේ 7 වරක් 3. දැන් මේ ගණන් හදලම තමයි මේක බලා ගන්න ඕනේ. හරි. තමයි එකපාරම දාන්නේ සාධක මේව ලියන් යන්නේ 7 වරක් 3. මෙතන 7යි ලොකු එක්කෙනා 7යි මෙයා 3යි. ඒතර 4 එනවා. n වර්ගය ධන 7යි n ඍණ 3යි n ඍණ 21 n එළියට ගන්නවා n ධන 7යි ඍණ 3ක් එළියට ගන්නවා n ඍණ n නම් ධන 7යි n ධන 7යි ඊට පස්සේ n ඍණ 3යි. හරි. බලන්න මේකෙන් අනිවාර්යෙන් ඕ ගණන් එනවා. හරි. මේකත් බලමු අපි. මෙතන 5යි p තියෙනවා p තියෙනවා ඍණ තියෙනවා. මෙන්න මේකේ පොඩක් arrangement එක වෙනස් කරලා තියෙනවා නේ. මෙයා ඉන්න තැන වෙනස් මෙයා ඉන්න තැන වෙනස්. ඔන්න අපි හදාගමු p වර්ගය ධන 5යි p ඍණ 24. හරි. කොහොමද කියලා හදාගමු. මේක හතරවෙනි ආකාර එකක් නෑ. අපි එහෙම එකක් සාකච්ඡා කරමු. දැන් මේක තමයි තියරි එක. මේ ආකාර හතරයි ඔන්න ආකාර හතරෙන් හදන ගණන් ටික මේකත් අපි බලමු. මෙයාගෙන් වැඩි වෙනවා ඍණ නෙන්නේ. ඍණ 24යි p වර්ගය. එකක් ධන එකක් ඍණ. හරි. මෙයා ධනෙින්ද ලොකු එක්කෙනා ධන. 5 එන්න ඕනේ එකක් අඩු වෙලා. 8 වරක් 3නේ. 24 එන්නේ. ඒතර 5ක් වෙනවා. මෙයා 8යි මෙයා 3යි. එනවා p වර්ගය ධන 8යි p ඍණ 3යි p ඍණ 24. p එළියට ගන්නවා p ධන 8යි ඍණ 3ක් එළියට ගන්නවා p ධන 8යි p ධන 8 p ඍණ 3. හරි. වර්ගජ ප්‍රකාශනවල සාධක ක්‍රම හතරයි. හතර ඉගෙන ගත්තා. මෙන්න මේ ආකාරයට කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි දැන් බලන්න මේ එකින් එකට සම්බන්ධයි. ওই සම්බන්ධතාවය ගොඩනගෙනවා. වැඩේ තියෙන්නේ සමහරවිට ඉලක්කම් වල සාධක දන්න. ආයේ මේක පොදු සාධක ගන්න දන්න. අර මූලික දේවල් ටික දන්නේ නැහැ. ඒ ටික දන්නේ නැත්නම් අන්න ඒ ටික කරගෙන එන්න මෙතනට. මේවල නියම ගණන් ටිකක් තියෙනවා හදන්න. බලමු ඉස්සරහට තව තියෙන මොනවද කියලා. රයිට්. බලන්න දැන් එකින් එකට සම්බන්ධ වෙන විදිය දැන් මේ වර්ග දෙක අතරේ අපි කතා කරගෙන මේක තමයි තියරි එක x වර්ගයේ ඍණ y වර්ගය. වර්ග දෙකක අතරයක් තියෙනවා නම් ඒක සමාන වෙනවා x ඍණ y x ධන y. දැන් මේක මාරු කරලා ලිව්වොත් කමන්නේ x ධන y x ඍණ y. එහෙම ලිව්වත් කමන්නේ සාමාන්‍ය ලියන්නේ මේ ආකාරයට. හරි? ඒකින්ද ඒ ආකාරයට ලියලා තියාගන්න. ඒතකොට ලේසි. හරි? x ඍණ y x ධන y. නිකන් අපි මේක වැඩි කරලා බලමු බා. කරලා මේක x වරක්
x ධන y. ඍණ y වරක් x ධන y. හරි. කොහොමද එන්නේ? අපි ඔක් කරානේ. x වර්ගය ධන xy. ඍණ xy ධන y වර්ගය. ඍණ y වර්ගය. දැන් මේ දෙන්න කැපිලා යනවනේ. x වර්ගය ඍණ y වර්ගය. ඒකින්ද මේ කතන්දරේට අපි දාගන්නවා මෙයාට දාගන්නවා මෙයා. සාධක හොයන්න කියපුවා. දැන් බලන්න මෙයාගේ දැන් මේක ලියාගන්නේ කොහොමද? 4 2 වර්ගය. x වර්ගය ඍණ 2 වර්ගය. දැන් කොහොමද කියන්න පුළුවන්? x ඍණ 2යි x ධන 2යි. එකපාර ලියලා දැන්. දැන් ඕක ආයෙ පටල ගන්න a ධන b වල වර්ගයත් එක්ක. x ධන y වල වර්ගය අපි කියමුකෝ x ධන y වල වර්ගය කියපුවා මොකද්ද? x වර්ගය ධන 2යි xy ධන y වර්ගය. හරි. x ඍණ y වල වර්ගය x වර්ගය ඍණ 2යි xy ධන y වර්ගය. දැන් මේකයි පටල ගන්න. මේ වර්ග දෙකක අන්තරයක් තියෙන. ඒකට සාධක දාන්නේ මෙහෙම. හරි. එතකොට මෙයා බලන්න 2යි x වල වර්ගය කියලා ලියන්න පුළුවන් නේ මෙයාට. දර්ශකවල අපි කරා. හරි. ඍණ 3 වර්ගය. නේ. දැන් බලන්න මේ දෙන්නනේ ලියන්න තියෙන්නේ. 2x ඍණ 3 2x ධන 3. හරි. එකින් එකට සම්බන්ධයි. අපිට මේවලදී සාධක හොයන්න ඕන බලයන් තියෙන ඒව ගැන හොඳට අපි දැනුවත් වෙලා ඉන්න ඕන. ඒතකොට තමයි මේක ලේසි. හරි. එයා බලන්න m n වල වර්ගය. ඍණ 1 වර්ගය. 1 වර්ගය එකමනේ. m n ඍණ 1යි mn ධන 1යි. හරි. හරි ලේසි. මෙයාව ඒ විදිහටම ලියන්න පුළුවන් නේ. 7යි x වල වර්ගය. 7 වර්ගය 49යි x වර්ගය. x වල වර්ගය x වර්ගය. 1 වර්ගය නේ. 7යි x ඍණ 1යි 7යි x ධන 1යි. මෙයා බලන්න 400 වර්ගය. නේ 400 කාගේ වර්ගයද? දැන් ඒකෙන්ද මේක ඕනනම් ඔයා ගත්ත 4ක් එළියට. නේ පොදු සාධක ගන්න දන්නවනේ. 100 ඍණ n වර්ගය. මොන ලියාගමු? ලේසි කියලා. 4 වරක් 100 කියන්නේ 10 වර්ගයෙන් 10 වර්ගය ඍණ n වර්ගය. 4 වරක් 10 ඍණ n. වරහන දැම්මා. 10 ධන n. හරි. මේක වරහන ඉවත් කරත් එන්නේ මේ විදිහටම 4 වරක් ওই විදිහටම තමයි එන්නේ. හරි. දැන් මෙයාව වර්ග කරානේ කලින්. අපි ඉගෙන ගත්ත එක මෙයාව වර්ග කරා. කොහොමද වර්ග කරන්නේ? x වර්ගය ධන මේ දෙන්න ගුණිතය දෙකෙන් වැඩි කරාම 2x ධන 1 වර්ගය 1යි ඍණ 4. හරි. ඍණ 4 කියලා අපිට ගත්තයි. හරි. මෙයා වර්ග කරලා මේව වර්ග කරලා ගත්තයි. දැන් මේකම තමයි මෙතන කරලා තියෙන්නේ x ධන 1 ඍණ 4 වරක් ඍණ 2 මෙතන 2 වර්ගය 2යි x ධන 1 ධන 2යි. හරි. ඔන්න ඔය කතන්දරේ මෙතන එන්නත් ඕනේ. හරි. මෙන්න මේක සමාන වෙනවා x වර්ගය ධන 2x ඍණ 3ට සමාන වෙනවා. හරි. ඕක මෙතන එන්න ඕනේ. එතකොට බලන්න x ඍණ 1යි. x ධන 3යි. හරි. දැන් මේකේ සාධක දැම්මොත් අපි අර කතා කර විදිහට මේක බලන්න මේකේ සාධක දැම්මොත් මෙයයි වැඩි කරපුවා වෙන්නේ ඍණ 3යි x වර්ගය. එකක් ධන එකක් ඍණ. දෙවරක් 1 නේ. තුන් වරක් 1. තුන් වරක් 1 නේ. එතකොට 3න් එකක් අඩු වුණාම 2යි. එතකොට 3යි 2යි. හරි. සාධක දාපුවම බලන්න මම මෙතනින් ගන්නම් මෙහාට. හරි. x වර්ගය ධන 3යි x ඍණ x ඍණ 3. හරි. හරිද හදන්න ඕන. 3 වරක් 1. හරි. ඍණ 1යි. එතන අපි මෙතන දැම්මා x. ඒතොර x එළියට ගත්තා x ධන 3යි. හරි. ඍණ 1 එළියට ගත්තා x ධන 3යි. x ධන 3යි x ඍණ 1යි. හරි. දැන් බලන්න මෙතනත් ආයේ මොකද්ද? x ධන 3යි x ඍණ 1යි. ඒ කියන්නේ වර්ග දෙක අන්තරේ ගත්තත් අර විදියට සුළු කරලා ගත්තත් එන්නේ එකම එක. හරි. මෙතනට. හරි. දැන් මේක බලන්න.
මේක දැන් ආයෙ අර විදියට වැඩි කර කර ඉන්න ඕනේ නැහනේ. වර්ග දෙක අන්තරේ දාන්නනේ තියෙන්නේ. ඒතොර එන්නේ x ධන 1 ඍණ දැන් දැනගන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේ වගේ අවස්ථාවකදී මෙයාට වරහන තියන්නම ඕනේ. හරි? x ඍණ 3. හරි? මේක තිබ්බේ නැත්තම් පටල ගන්නවා. මොකද මේ ඍණ ඉලක්කමක් දාලා තියෙන්නේ. අපි මේකේ වරහනක් දාමුකෝ. ඔන්න ලොකු වරහන ඇතුලේ මේ දෙන්නම. හරි? ඒතොර ආයෙ දානවා x ධන 1 ධන x ඍණ 3. හරි? ඔන්න ඔය විදිහට ලියාගත්තා. හරි? මෙයා ඍණ මෙයා ධන මෙයා. නේ? පටල ගන්න එතකොට සුළු කරමු. x ධන 1යි ඍණ x. ඍණයි ධන 3යි. මෙයා ගේනවා x ධන 1යි ධන x. ඍණ 3යි. දැන් සුළු කරන්න. දැන් බලන්න මේවා ඕන තරම් අපි මුලදිම සුළු කරගෙන ආවේ. ඇයි මෙතනට එන්න ඕනේ හින්දා. නේ? x කැපිලා යනවා. මෙතන එනවා 4යි. මෙතන එනවා 2x ඍණ 2යි. හරි? ඕනම් මේක තව දෙකක් එළියට ගන්න පුළුවන්. දෙකක් එළියට ගත්තම 4 වරක් 2 8යි. ඒ කොහොමද උනේ? මෙයාගේ පොදු සාධකයක් එළියට ගන්නවා. අපි ඒක දාමු 4 වැඩි කිරීම දෙවරක් x ඍණ 1නේ. පොදු සාධකය එළියට ගත්තම 8 වරක් x ඍණ 1යි. හරි. දැන් බලන්න මේ එකින් එකට සම්බන්ධයි. අපිට එතකොට මේක අනිත් පැත්තට හරවන්න පුළුවන්, මේ පැත්තට ගේන්නත් පුළුවන්. ඒ වර්ග දෙකාන්තරය මේ විදිහට දානවා. ඒතර මේ ඔක්කොම එකතු වෙලා තමයි ගණන් එන්නේ. ඒතර මේක දැක්ක ගමන් පේන්න ඕන මේකයි. මේක වර්ග දෙකාන්තරය. මේ වර්ග ආයතය. මේක වර්ගකයේ ප්‍රකාශනයක්. මේකේ සාධක දාන්න පුළුවන්. එන්නේ ඒක ඔලුවට එන්න ඕනේ. ඒතර ඒක දාන ක්‍රම 4යි. ඔක්කොම ඇගේ තියෙන්න නම් ගණන් ටික හදන්න ඕනේ. මේ තියරි ටික එකින් එකට කරගෙන යන්නේ මේ පාඩම් විසිරලා තියෙනවා වලක පොත්වල. එක තැන්වල තියෙන්නේ. ඔක්කොම එකතු කරලා තියෙන බීජගණිතය තියෙන. ඒක තමයි ඔයාලට මේ පහසු කරන්නේ. ඉතින් බලමු ඊළඟ එක.